සුබ දවසක්. ඔන්න අදත් අපි මේ ඉඩමට ඇවිල්ලා එළවලු ටිකක් කඩා ගත්තා. වට්ටක්ක මල්ල එහෙම ගොඩක් තිබුණා. මං හිතුවා කරිවිල ඉවර ඇති කියලා බලනකොට අදත් තිබුණා කරිවිල ගෙඩි 8ක්. මං හිතුවේ මීට කලින් සැරේ කඩාගත්තු වෙලාව මං හිතුවේ ඉවරයි කියලා බලනකොට අදත් තිබුණා. තව මල් එහෙම තියෙනවා. මේක මේ මාළු මිරිස් එක කටදාන එක නෙමෙයි මෙහි තියෙන එක කෝර්නෝ කියන එක. මේ බලන්න හැදිලා තියෙන ලස්සන ගොඩක් ලොකුයි. අපු ගමන් කැඩුවා මොකද දැන් වහින් වැස්සා මේ දවස් ටිකේ මෙහෙට නිසා කැඩුවා. වම්බටු තිබුණා හැබැයි සීතලයි කියලා නෑ. වම්බටු තිබුණා ගෙඩි 8ක් විතර. තව මල් නම් තියෙනවා. ඉතින් හැදෙද දන්නේ නැහැ. ඉඳලා හිටලා අවුවක් තියෙනවා. අද දවල්ට අවුව තිබ්බා. අද දවල් අවුව තිබ්බා. වැටකොළුත් මම ඉවරයි කියලා හිතාගෙන හිටියේ. බලනකොට අද තව ගෙඩි දෙකක් තිබුණා. ඉතින් මේ මල් එහෙම ගොඩක් තියෙනවා. ඒ නිසා අපිට දුකයි ගලවන්න. ඒ නිසා අපි ඉතින් පැල ගැලෙව්වේ නැහැ. නැත්තම් සාමාන්‍ය ඉතාලියාවේ නම් මේ දවස්වල පැල ගලවලා වින්ටර් එළවලු දාලා තියෙන්නේ. අපිට ඉතින් දුකයි ගලවන්න මොකද මල් ගොඩාක් තියෙනවා. ඒක බලන්න වම්බටු මේ චූටි ගෙඩි ඇදීගෙන එනවා මල්. ඉතින් ගලවන්නේ කොහොමද ගලවන්නේ අපරාධ කියලා හිතනවා. ඉතින් දෙසැම්බර් විතර එනකම් තියෙනවා. චූටි ගෙඩියක් තව තියෙනවා. දෙසැම්බර් විතර එනකම් ගිය අවුරුද්දේ දෙසැම්බර් වෙනකම් තිබුණා ගෙඩි. ඒ නිසා අපි තව ටිකක් තියන්න කියලා හිතුවා. මිරිස් උනත් තාම ඉදිලා මදි. ටිකක් ඉදිලා තියෙනවා. අර ඉදිලා නැහැ කොළ පාට. මේ මෙතනත් වැටකොළු මල් තියෙනවා ගොඩාක්. ඉතින් මේ වැල උදුරන්න ලෝභයි දුකයි වගේ. දායි තව ඉතින් අවුරුද්දකින් හැදෙන්නේ. මෙතන ගෙඩියකුත් තියෙනවා. චූටි ගෙඩි තිබුණා. ඒ 8 කොළ අතර නිසා තිබ්බා ඒ වැලත්. මේකත් අපි ගුලන්න කියලා හිතලා මේ බණ්ඩක්ක වැල ආයේ හැම තිබ්බා. මොකද මේ බණ්ඩක්ක වල මල් තියෙනවා ගොඩාක්. මේ තියෙන මල් පිපිගෙන එනවා. පොඩි ඒවා තියෙනවා ගොඩාක් මේ හැම පැලයකම. ඉතින් දවල්ට ඉඳලා හිටලා රස්නේ දවල්ට තිබුණා. අද දවල්ෙත් රස්නේ තිබුණ නිසා ටිකක් කල් අල්ලයි කියලා හිතනවා. අනිත් එක සීඩ්ස් ගන්නත් මම තියලා තියෙනවනේ. ඒක නිසා ඉතින් ඉගුලන්න බෑ දැන් මම. නැත්නම් ඉගුලුව නම් දැන් මෙතන වින්ටර් එළවලු මොන හරි දාන්න තිබ්බා. කොකටත් තව ටික දවසක් බලනවා. ඔන්න බලන්න තව පොඩි වැටකොළු තියෙනවා. දෙකක් හැදීගෙන එනවා. කොහොමද දන්නේ? රස්නේ නිසා ටිකක් මේ පාර වෙනස් වුණා. මේ බලන්න මේ වැටකොළු ගෙඩියේ සයිස් එක. මේක ගොඩාක් දිගයි. තරක් තියෙන පොඩි ගෙඩියක්. මේක මං තියලා තියෙන්නේ සීඩ්ස් ගන්න. මේක දැන් මෝරලා තියෙන්නේ. ඒ නිසා කැඩුවේ නැහැ. මේ මෙතන තියෙන ලොකු ගෙඩියක්. ඒකත් මං තියලා තියෙන්නේ සීඩ්ස් ගන්න. ලබන අවුරුද්දට. මෙන්න මෙතන මම දැක්කේ නෑ. දැනුයි දැක්කේ කරිවිල ඉදිලා පුපුරලා. කරිවිල ගෙඩි දෙකක් තිබුණා. මම දැක්කේ නෑනේ. දැන් මේ සීඩ්ස් ගන්න පුළුවන් ඒක.
මේ මෙතන ලොකු වැටකුළු ගෙඩියක් තියලා තියෙනවා මම. එකක් සීඩ්ස් ගන්න තියලා තියෙන්නේ. එයා කොනටම තියෙනවා. ගොඩක් ලොකුයි එක. ඒකත් සීඩ්ස් ගන්න තියලා තියෙන්නේ. මේ කරිවිල ගෙඩි දෙක නම් මම දැක්කෙම නැහැ. මං සීඩ්ස් අරන් තියෙන්නේ ලබන අවුරුද්දට. ඒ වුණත් දැන් මේකේ තියෙන සීඩ්ස් ටික ගන්න ඕනේ. තියා ගන්න. ඔන්න සීතලයි කියලා නෑ. අපිට තව වට්ටක්ක ගෙඩියක් එනවා. චූටි සීතල කියලා බලන්න නැතුව එයත් හැදෙනවා. බලමු හැදෙයිද කියලා. මෙතන වැටකුළු ගෙඩියක් මන් තියලා තියෙනවා සීඩ්ස් ගන්න. මෙතන තව එකක් තියෙනවා. එකයි චූටි. මොරලා තියෙන්නේ. මෙතන තව එකක් තියෙනවා. එකක් සීඩ්ස් ගන්න තියලා තියෙනවා. සීඩ්ස් ගන්න නෙමෙයි තිබ්බේ මේ පොඩි ඒවා නම් මන් තිබ්බේ මේ තියලා නෙමෙයි අමතක වෙලා. කඩන්න අමතක වෙලා එහෙම හැංගිලා තිබිච්ච. එහෙම දැන් තියෙන්නේ ඇරිය. මේ මෙතන තව එකක් තියෙනවා හැංගිලා. ඒකත් දැනුයිනේ දැක්කේ. මේවා ටිකක් මේරුවට පස්සේ තිත්ත ගතියක් තියෙනවා. කන්න අමාරුයි. මේ තව වැටකුළු මල් ගොඩාක් හැදෙනවා. මේ පාර රස්නේ 40ට 43ට විතර 42ට එහෙම ආව නිසා ගොඩක් රස්නේ ආව නිසා මේ පාර ගොඩක් හැදෙන්න පරක් වුණා. ඉතින් ගස් මේ වැල් මැරෙන්න කලින් අපිට පළදාව දෙන්න හුඟක් try කරනවා. කරිවිලම පොට්ටු වෙනවා. කරිවිලක් එනිසා ඉතින් අපි ගලවන්න නැහැ. තව ටික දවසක් කොහොම තියෙන්න අරිනවා. මෙතන වට්ටක ගෙඩි දෙකක් හැදෙනවා. සීතල නිසා ඉතින් හැදෙයිද දන්නේ නැහැ. බලමුකෝ හැදෙයිද කියලා. මෙතන ලොකු වැටකොළු ගෙඩියක්. ඒකත් මන් තිබ්බේ සීඩ්ස් ගන්න. මේ පාර ලබන අවුරුද්දට තියෙනවා ගොඩක්. මෝරලා. තව තියෙන්න ඕනේ මේක. තව කරිවිල ගෙඩියක් තියෙනවා. දැක්කේ නෑ. වට්ටක්ක නම් ගොඩක් කඩාගෙන ගියා. මම ඒක වීඩියෝ එකක් කරා. ඉතින් ඔන්න වහින්නත් හදනවා. අහස ඔක්කොම කළු කරලා. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.